කිසිම ඔබතුමාලගේ මන්ත්‍රීවරු කියපු කුණුහරුප මම මෙතන මතක් කරන්න කියලා දැන් මතුගම ඔබතුමාට සීට් එකේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. ඔබතුමීට අවස්ථාවක් තියෙනවා. මම බාධා කරන්නේ නැතුව බොහොම ඉවසීමෙන් ඉන්නේ. මම දන්නවා රණ්ඩු කරගන්න ක්‍රමෙත් මම පුරුදුයි. වාද ගන්න ක්‍රමෙත් පුරුදුයි. මට අවස්ථාව දෙනවා නම් කතා කරන්න මගෙන් බාධාවකුත් නැහැ. හැබැයි මට බාධා කළා මේ ප්‍රශ්න දෙක කරගන්න. කොට සජිත් ප්‍රේමදාස මහත්මයාත් විමල් වීරවංශ මහත්මයාත් අතර වෙනසක් අපිට නම් පේන්නේ නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයාත් අර ගැලරියට කතා කරන්න තමයි හදන්නේ. වගේට අවශ්‍ය ප්‍රමාණය නැද්ද දැන් ඔබතුමාලට? ඉන්නවා. ඉතින් ඒක තමයි ඉදිරිපත් කරන්නකෝ. අපිට හරි අත්සන් කළා තියෙනවා ඉදිරිපත් කරන්න. මේ පෙළපොත් ටික හරියට හැදුවේ නැත්නම් සජිත් ප්‍රේමදාස මොන විකාරද මනෝජ්? තුමාලගේ නායකතුමා හුදෙක්ම හුවා දක්වන්නේ මේ 6 වසර ඉංග්‍රීසි මොඩියුල් එකේ තියෙන Find My Friend කියන එකේ අර අසභ්‍ය වෙබ්සයිට් එකේ මේ ගැන තමයි හුවා දක්වමින් මේ ගැලරියට කතා කිරීම සිද්ධ කරන්නේ. බලනකොට සජිත් ප්‍රේමදාස මහත්මයාත් විමල් වීරවංශ මහත්මයාත් අතර වෙනසක් අපිට නම් පේන්නේ නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයාත් අර ගැලරියට කතා කරන්න තමයි හදන්නේ. දැන් බලනකොට සජිත් ප්‍රේමදාස මහත්මයාත් මේ ලංකාවේ ප්‍රශ්න මොකද්ද මනෝජ්? දැන් ප්‍රශ්නේ කියන්නේ මම මේ දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා මේ හුදු වචනයක් අල්ලගෙන ඊට දැන් මේක ඉදිරියට ක්‍රියාත්මක කරන රටේ විපක්ෂ නායකවරයා විදිහට ඔහුට බලයක් තියෙන්න ඕන. ඔහුට අයිතියක් තියෙනවා මේක ඉදිරියට ක්‍රියාත්මක කරන්න මේ තිබිච්ච අඩුපාඩු සකසාගෙන ඉදිරියට ගෙනියන්න ඔහුට පෙරමුණ ගන්න තිබුණා. නමුත් ඔහු ඒක නෙමෙයි කරන්නේ. ජනතාවට මේ හුදු මාතෘකාවක් අරගෙන ඒක බකල් කිරීමට තමයි ඔහු ක්‍රියා කරන්නේ. ඒකයි මේ අහන්නේ. දැන් කවුද බකල් කරේ? උතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද 6 පන්ති ළමයිට මේ අවස්ථාව අහිමි කරේ. මේ පෙළපොත් ටික හරියට හැදුවේ නැත්නම් සජිත් ප්‍රේමදාස මොන විකාරද මනෝජ්? හරි එතකොට මේ පෙළපොත් ටික හරියට හදාගන්න බැරි උනේ කාටද? හරිනි අමරසූරිය ඇමතුමියගේ මූලිකත්වය යුතු අධ්‍යාපන අමාත්‍යාංශය. මගුලක් කතා ගන්නවා. ඒක නිලධාරීන්ට. ඒක අපි පැනලා හරිනවා. විපක්ෂ නායකතුමාවත් විපක්ෂේවත් පසුගිය සති කිහිපය තුල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කළේ මොන භාෂාවෙන්ද කියන එක අපි කාටවත් අමතක නැහැ. හරි එතකොට ඒක මේ අසභ්‍යකරණය කියන එක කවුද මේ මනෝජ් මතු කරපු ඒ වචනේ මොන ඇන්ගල් එකෙන්ද මොනවද කිව්වේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවත්තන්න කියලානේ කිව්වේ. මේ දැන්නේ කියන්නේ ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ජනතාව අතරින් ඉල්ලීමක් එනකොට ඒක ක්‍රියාත්මක කරන්න කියලා විපක්ෂය තමන්ගේ තාලේ මාරු කරලා කියනවා මේක දැන් අපි බාධා කරන්නේ නැහැ ක්‍රියාත්මක කරන්න කියලා. ඒව වෙනස්. මේව වෙනස්. නමුත් මේක ගැන ඉතාමත් වැරදි අදහසක්. ඉතාමත් නරක අදහසක් ජනගත කරන්නට මූලිකව කටයුතු කරේ අපේ විපක්ෂය. ඇත්ත. සම්පූර්ණ ඇත්ත. හරි ජනතාව තුළ මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වුණා නම් ඒ සැකය ඇති කළේ විපක්ෂය හරහා. හරි එතකොට ඒක මේ අපි ඒකත් විහිද ගන්න බෑ ලේසියෙන්. ඒක බාර ගන්න ඕන. නමුත් අපි වගකිව යුතු රජයක්. අපි වගකිව යුතු රජයක් හැටියට මොකක් හරි සැකයක් තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳගෙන ඉස්සරහට යන්න ඕන කියන අදහස අපිට තියෙනවා. ඒක නිසා මේ ඊටාම නිහීන පන්නේ කැම්පේන් එකක් විශේෂයෙන් රටේ අගමැතිවරියට එරෙහිව කරලා අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව කරලා ඒ කැම්පේන් කරපු මිනිස්සුන්ගේ ප්‍රසිද්ධියේ කැම්පේන් කරපු මිනිස්සුන්ව තමන්ගේ පක්ෂය ඉහළ තනතුරටත්පත් කරා. හරිද? මේක මේ ලේසි කාරණයක් නෙමෙයි. අපිට ඇවිල්ලා කියන්න පුළුවන් අපි නෑ ඒක නෙමෙයි අපි මේක කිව්වේ කියලා. නමුත් අපි හැමෝම දැක්කනේ මොකද්ද කරපු කැම්පේන් එක කියලා. හරි එතකොට දැන් අර මතුගම උද්ඝෝෂණය මෙතුමාගේ ගම්පලත් පැත්තේනේ. එතකොට ඒ උද්ඝෝෂණය කරද්දී ඒකේ මොකද්ද කිව්වේ කියන එක අපි හැමෝම දැක්කා. මොකද්ද කිව්වේ? මාත්‍යෙදනේ. හරි. මොකද්ද කිව්වේ? ඉතින් ඒකෙන් හින්දා කිසිම කුණුහරුපයක් කිව්වේ නැහැ. කිසිම ඔබතුමාලගේ මන්ත්‍රීවරු කියපු කුණුහරුප මම මෙතන මතක් කරන්න කියලා දෙන්න. දැන් මතුගම ඔබතුමාට සීට් එකේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. මම ඒකින්ද ඒක ඒක ගැන වැඩිය ඔබතුමාලගේ පක්ෂ මන්ත්‍රීවරු පසුගිය දවස්වල කියපු කතන්දර අපිටත් අහගෙන බෙර තරම් කතන්දර ජනගත කරන්න පුයේ කතන්දර ඒවා මෙතන කියන්න ගියොත් ඔබතුමාම කතා කළේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒකින්ද ඔබතුමාට ඒ වගේ කීම දෙනව නෙවෙයි. නමුත් මම හිතන්නේ එහෙම කරපු මිනිස්සුන්ව පක්ෂ ඉහළ තනතුරු වලට ප්‍රොමෝට් කරන්න තරම් සමග ජන බලවේගයේ කටයුතු කරමින් ඉන්නවා. මම දන්නේ නැහැ මොකක්ද ඒක තමයි අපේ රටේ විපක්ෂය. සජිත් කියලා මේ ගන්නේ පුද්ගලයා විතරක් නෙමෙයි. මේ මුළු කඳවුරම ගොන්. මේ අනතුරු අපි තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ ඊටාම අවස්ථාවාදී ගෝත්‍රවාදී සමාජයේ මේ මොකද්ද මේ ආන්තිකරණය වූ ප්‍රජාවන් කාන්තාවන් වෙන්න පුළුවන් වෙන පිරිස් වෙන්න පුළුවන් ඔවුන්ට එරෙහිව හිරිහැර වෙන ආකාරයේ ප්‍රචාරණ කටයුතු කරමින් මේ වගේ දේශපාලනයක් තමයි අද වෙනකොට විපක්ෂය සිද්ධ කරමින් ඉන්නේ. තුමේ කිව්වා වගේ නීති දෙපාර්තමේන්තුව ඉස්සරහා විපක්ෂය උද්ඝෝෂණ රාශියක් කළා තියෙනවා. පළවෙනි වතාව තමයි විපක්ෂයේ නොවන කණ්ඩායමක්. අපි හොඳාකාරව දන්නවා මේ සඳහා නායකත්වය දෙන පුද්ගලයන් එයාට අනුග්‍රහය දක්වන පුද්ගලයන් ඔවුන්ගේ වෙබ් අඩවිවලට ගියාම ඔවුන්ගේ Facebook account වලට ගියාම ඒ අය කවුරු වෙනද කටයුතු කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියේ කවුරු වෙනද කටයුතු කරන්නේ ඔවුන්ගේ තේරෙන අපි මොඩියෝ නෙමෙයි මේ මිනිස්සුන්ගත් අඳුරනවා වැරදි අම්මගේ රෙද්ද
කෙනෙකුට මිනිස්සු නෑ ඒක මගේ මතය. නෑ මගේ මතය. ඔය වගේ බරපතල චෝදනාවක් ඔමායා මේ අය උත්සාහ කරා නීතිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් අරන් එන්න අත්සන්ගත කරා. ඒක අසාර්ථක වුණා. ඉතින් මාස කිහිපයකට කලින් ඒක අසාර්ථක මොකක්ද? අවශ්‍ය කතා කරන්න එපා. ඒක තමයි අද ශ්‍රී ලංකාව මට බාධා කරන්න හිතලා කතා කරන්න එපා. ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. ඔබතුමීට අවස්ථාවක් තියෙනවා. මම බාධා කරන්නේ නැතුව බොහොම ඉවසීමෙන් ඉන්නේ. මම දන්නවා රණ්ඩු කරගන්න ක්‍රමෙත් මම පුරුදුයි. වාද ගන්න ක්‍රමෙත් පුරුදුයි. මට අවස්ථාව දෙනවා නම් කතා කරන්න මගෙන් බාධාවකුත් නැහැ. හැබැයි මට බාධා කළා මේ ප්‍රශ්න දෙක කරගන්න නීතිපතිවරයාගේ වගකීම පොලිසියට සහාය වෙන්න. මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ පොලිසිය තමයි නඩු මෙහෙවන්නේ. හැබැයි ජනතාවට නීතිපතිවරයා යන්නේ පොලිසියට සහාය වෙන්න. සහාය වෙන්න යන කෙනයි පොලිසිය අතර ජනතාව ඉස්සරහා, මාධ්‍යවේදීන් ඉස්සරහා, අධිකරණ ඉස්සරහා මෙවැනි විවාදයක් ඇති වුණු එකම වතාව මේක. හැබැයි ජනතාවට බලපාන අඩු ගණනාවක්. ජනතාවට බලපාන අඩු ගණනාවක් ඉන්නේ. මොකද උසාවිය නේද? ඔබ විතර ලංකාව උසාවිය ගිහිල්ලා පොලිසියයි නීතිපතිවරයා වාදයක් කියන මට මේක උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න. නීතිපතිවරයා සහ පොලිසිය අතර නොඑකඟතා ඕන තරම් තියෙන්නට පුළුවන්. හරිද? ඕන තරම් තියෙන්නට පුළුවන්. මං කියන්නේම නෑ. ඕන තරම් තියෙන්නට පුළුවන්. ඒකයි තියෙන බැරිද? දැන් මම එකක් කිව්වා. ඔබතුමා කවුද? තියෙන බැරිද? උදාහරණ තියෙන බැරිද? උදාහරණයක් තියෙනවා. නීතිපතිතුමා සහ පොලිසිය අතර පොඩ්ඩක් ඉන්න නීතිපතිතුමා සහ පොලිසිය අතර නොඑකතාවයක් ඇති වෙන්න බැහැ කියලා එකක් ඇත්තේ නැහැ. මෙතුමා කිව්වා වගේම නීතිපතිතුමා යන්නේ පොලිසියට උදව් කරන්න නම් ඒ දෙගොල්ලෝ සාකච්ඡා කරලා නඩු ඉදිරිපත් වෙන එක කරන්න ඕනේ. ඒ කෙසේ වෙතත් ඒක වෙනම ප්‍රශ්නයක්. මේක මේ නීති නඩුවක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි අපි කතා කරන්නේ. අර නඩුවක් සම්බන්ධ ප්‍රශ්නයකදී මෙතුමා තමයි ආරෝපණයක් කරන්නේ මේක මේ රජයේ කැමැත්ත මත මේක සිද්ධ වෙනවා කියලා. මොන පදනමින්ද මේක කියන්නේ? කිසිදු පදනමක් නැහැ. ඒතකොට ඊට පස්සේ දැන් කියනවා නීතිපතිතුමාට විරුද්ධව උද්ඝෝෂණ සිද්ධ කරනවා. ඒ උද්ඝෝෂණ සිද්ධ කරන මිනිස්සුන් පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවල. මොන පදනමින්ද කියන්නේ? කිසිදු පදනමක් නැහැ. මේ විපක්ෂය මේ වෙලාවේ දේශපාලනය කරන විදිහ මෙන්න මේක තමයි. Tamanට හිතන දේවල් ඇවිල්ලා කියනවා. ඇවිල්ලා කියලා ඒක සත්‍ය වගේ අපිට පිළිගන්න කියනවා. අපිට එහෙම කරන්න බෑ. එහෙම මේ අනවශ්‍ය චෝදනා අපිට කරනකොට අපි ඒවා පිළිගන්නේ නැහැ. ආණ්ඩුව කිසිසේත්ම නීතිපතිට විරුද්ධව කිසිම උද්ඝෝෂණයක් කරන්නේ නැහැ. අපිට එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පාර්ලිමේන්තුවේ අපිට 3න් 2ක බලයක් තියෙනවා. නීතිපතිතුමාට එරෙහිව අපිට මේ චෝදනාවක් ගේන්න අවශ්‍ය නම් අපි පොලිස්පතිතුමාව ඉවත් කළා. පොලිස්පතිතුමා සම්බන්ධයෙන් තිබිච්ච චෝදනා සම්බන්ධයෙන් තිබිච්ච හින්දා නීතිපතිතුමාව ඉවත් කරන්න තියෙනෙත් ඒ නීතිය යටතේම තමයි. අපි මොකටද උද්ඝෝෂණ කරන්නේ? ඇත්ත සම්පූර්ණ ඇත්ත. ඇත්තරම මේක මේ අසභ්‍යකරණය අසභ්‍යකරණය කියන එක ගෙනල්ලා මේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සම්බන්ධයෙන් ඇත්තටම අර මොකද්ද මේ සමලිංගික ප්‍රජාවගේ කොඩියක්කුත් මේකට ඇවිල්ලා ආඳගත්තනේ. ඒ කොඩිය තියෙනවා. එහෙම කියලා මේ දෙදුන්නේ පාට තියෙන කොඩිය තියෙනවා. ඒක හින්දා මේක මේ සමලිංගික ප්‍රවර්ධනයක් සිද්ධ කරන මේක අපි මේ මතක් කරගන්න ඕනේ. අපේ විපක්ෂයට හැමතිස්සෙම මතක වෙනවා තමන්ම ගෙනාවු දේශපාලන විවේචනය මොකද්ද කියලා. ඒ දේශපාලන විවේචනයේ දුර්වලතාවයේ හින්දා තමයි වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ඒ දේශපාලන විවේචනයේ දුර්වලතාවයේ හින්දා තමයි අද වෙනකොට විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරගන්නට බැරි වෙලා ඉන්නේ. ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. හරි විශ්වාස භංගය විපක්ෂය අත්සන් කරනවා කියලා කිව්වා. විපක්ෂයේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු සමහර දේශපාලන පක්ෂවල කට්ටිය ඉස්සරහට ඇවිල්ලා කිව්වා අපේ වගේ රට විශ්වාස භංගය අපි අත්සන් කරන්නේ. කොච්චරක් ඕනිද ඡන්ද? 20යි. ඉතින් 20 නෙවෙයි විශ්වාස භංගයට 20යි ඕනේ. හරි. ඒක දන්නෙත් නැහැ. ඉතින් ඒක හරියට කීය හරි ඒ කියන්නේ විශ්වාස භංගයට අවශ්‍ය ප්‍රමාණය නැද්ද දැන් ඔබතුමාලට? ඉන්නවා. ඉතින් ඒක තමයි ඉදිරිපත් කරන්නකෝ අපිට. හරි අත්සන් කළා දෙනවා ඉදිරිපත් කරන්න. හරි දැන් මම කියගෙන ආවේ මම තිදුල මං ලස්සන දෙයක් මට තප්පර කියද්දි රජිත් පිපරපත මම ඉවර කරලා පස්සේ ඔබතුමා කතා කරන්න. මම මේ කියාගෙන ආවේ දේශපාලන විවේචනය කියන එක අපිටත් අවශ්‍යයි. ජනතාවටත් අවශ්‍යයි, රජයකටත් අවශ්‍යයි. හැබැයි මේ වගේ පහත් පන්නේ දේශපාලන විවේචනයක් නේ තමන්ගේම ක්‍රියාව බැක් කරන්න බැරි විවේචනයක් තමයි අන්තිමට කරලා තියෙන්නේ. මහජනයාට ඉදිරිපත් කරලා මට වචනයක් කියන්න දෙන්න. මේ දැන් මේ රටේ අධ්‍යාපන ඇමතුමේ රටේ නැති වෙලාවේ විවාද කරන්න අභියෝග කරනවා. හරි? එතකොට අපි දන්නවා මේ ඉදිරිපත් කරන්න ඕන වෙලාව මොකක්ද කියලා. අපි තමයි කාලසටහන තීරණය කරන්නේ. අපි ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් හරි ඔබතුමාලා කවදාද ඉදිරිපත් කරනවද අපි සතුටුයි. එතකොට ඒකේ අන්තර්ගතය කුමක්ද? ඒකේ තියෙන චෝදනා මොනවද කියන කාරණා අපි දැන්ටම තීරණය කරලා තියෙනවා. එතකොට ආණ්ඩුවට අවශ්‍ය දිනේට අපි ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙම ආණ්ඩුවට ඕන දවසට විපක්ෂ ඉදිරිපත් කරනවා. බැරි නම් බෑ කියන ඔබතුමාලා හිතන්නේ බැරි නෙමෙයි පුළුවන්. විශ්වාස භංගය ඔබතුමාලා අත්සන් කළා කවදාද පක්ෂය පහුගිය සති දවස් මේ පහුගිය මාස සති කිහිපය තුළ තමන්ගේ මේ සලුපිලි උනලා තමයි දේශපාලනය කළේ.
හරි ඒ කියන්නේ ඊටාම මම අර මම මේක නැවත නැවත කියන්නේ මොකද මේ විපක්ෂයේ മന്ത്രിතුමා ඒ සම්බන්ධව කිසිම වගකීමක් බාරගන්නේ නැති නිසා. හරි කිසිම වගකීමක් බාරගන්නේ ඔබතුමාගේ පක්ෂයේ മന്ത്രിවරු ඔබතුමාගේ පක්ෂයේ නායකතුමා දැන් මේ අසභ්‍යකරණය ගැන කියලා අධ්‍යාපනයේ සම්බන්ධයෙන් අද කතාන්තර නෑ පොඩකින් නෑ මම ඒ සභ්‍ය කර නෑ එහෙම කරලා යන්න ඕනේ නෑ එහෙම පොඩකින් නෑ පොඩකින් මට මේ බාධා කරන්න පුළුවන් එතකොට මම මේ කියන්නේ අපි දැන් නෑ අතරලා ඉස්සරහට යන්නේ නෑ එහෙම අතරලා ඉස්සරහට යන වගවීමක් තියෙන්න එපා. රජයකට වගවීමක් තියෙන්නත් ඕන. විපක්ෂයකට වගවීමක් තියෙන්නත් ඕන. හරි. මම මේ කියන්නේ ඒක. දැන් මේගොල්ලෝ පහුගිය දවස් ටිකේ ඒක තමයි කරපු දේශපාලනය. දැන් ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ කියන හැටියට. ජනාධිපතිතුමා මැදිහත් වෙලා කියන හැටියට මේ විෂයමාලාවල ගුරු පුහුණුවේ අඩුපාඩුත් ඉන්නවයි කියලා පෙන්නලා දීලා. හරි මේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා පෙන්නලා දීලා විපක්ෂයට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් ආයි මහත්වරු හැටියට දේශපාලනය කරන්න. මේ කියන හැටියට. මොකද තමන් හදපු දේශපාලන කතිකාවක් නෙවෙයි මේක. මම ඉස්සෙල්ලා ඒකයි කිව්වේ NIA එකේ ප්‍රශ්න ගැන කතා කරන්න, විෂයමාලාවල ප්‍රශ්න ගැන කතා කරන්න, මොකක් හරි ශිෂ්ට දේශපාලන ප්‍රශ්නයක් ගැන කතා කරන්න විපක්ෂයට සිහිය ලැබිච්ච එක ගැන අපි සතුටු වෙනවා. පළවෙනි කාරණය. හරිද? දෙවෙනි කාරණය තමයි ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපි කතා කරද්දී ඒකට සහාය දෙනවා කියපු විපක්ෂය තමයි මේ අවසාන මොහොතේදී ඒ සම්බන්ධයෙන් ඉතාම නරක සමාජ කතිකාවක් ඇති කළේ. ව්‍යවස්ථා සංශෝධන ව්‍යවස්ථාවක් අලුතෙන් ගෙනගෙන ඊටත් වඩා බරපතල කාරණයක්. ඊටත් වඩා සංකීර්ණ කාරණයක්. ලංකාවේ ආගමික ප්‍රජාවන්ට ජාතීන් වලට ඉතාම සංවේදී කාරණයක්. මෙවැනි විපක්ෂයක් තියෙන රටක අපි රජක්‍රියට වගකීම් සහගත වෙන්න ඕන, ඉතාම පරිස්සම් වෙන්න ඕන, ඉතාම විචක්ෂණශීලී වෙන්න ඕන, සහ අවස්ථානුකූල වෙන්න ඕන. අපි ව්‍යවස්ථා සංශෝධනයක් ව්‍යවස්ථාව අලුතෙන් ගෙනන අපි ඒ වගකීම සහිතව තමයි දේශපාලනය සිද්ධ කරන්නේ. මොකද මේ රටේ තියෙන්නේ සදාචාරාත්මක විපක්ෂයක් නෙවෙයි. පළවෙනි මෙන්න පොඩ්ඩක් කියනකො මේ හරි අමාරුයි මෙතුමත් එක්ක මේ වගේ විවාද කරන්න. මොකද මෙතුමා අපි නොකියන දේවල් ගොඩාක් කියනවා. හරිද? මම කිව්වේ ප්‍රතිසංස්කරණ කරනකොට ප්‍රතිසංස්කරණ කිරීමේ වගකීම කාටද තියෙන්නේ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔබතුමන්ලා කාගෙන්ද ප්‍රශ්න අහන්නේ? ජනතාව කාගෙන්ද ප්‍රශ්න අහන්නේ? අපෙන්නේ අහන්නේ. ආණ්ඩුවෙන් තමයි අහන්නේ. හරිද? පොඩ්ඩකින් අපෙන් තමයි අහන්නේ. හරිද? එතකොට ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ුත් එහෙමයි. ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ුත් මූලික වගකීම විපක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕනේ නැහැ. විපක්ෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ඕනෙත් නැහැ. විපක්ෂ කරන්න ඕනේ විපක්ෂ කාර්යභාරය. ඒ කියන්නේ ශිෂ්ට විපක්ෂයක් හැටියට කටයුතු කිරීමේ කාර්යභාරය ව්‍යවස්ථාවක් අලුතෙන් හඳුන්වා දීමේ මූලික වගකීම තියෙන්නේ රජයට. රජයට තමයි ඒක තියෙන්නේ. ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමේ අයිතිය සහ බලය වගකීම තියෙන්නේ රජයට. රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා කිසිම ප්‍රතිසංස්කරණයක්. මොකද අපි ඉගෙන ගන්න අපි අත්දැකීම් වලින් ඉගෙන ගන්නත් එපේ. නෙලක් පාරිතර කියන්නේ ප්‍රමාදයක් නෑ. කිසිම ප්‍රමාදයක් නෑ. අපි බොහොම පැහැදිලිව අපේ මැනිෆෙස්ටෝ එකේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. 2015 2019 කාලය තුලදී සිද්ධ වෙච්ච ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමකින් තමයි අපි ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න කියන්නේ. හරි එතකොට මේක මේ හංගලා කවුරුත් නොදන්න දැන් මෙතුමයි වෙස්ට්මිනිස්ටර් මොඩල් එකක් ගැන කියන්නේ. ඇයි පාර්ලිමේන්තු විධායකයෙක් ගැන කතා කරන්නේ? ඒක තමයි තිබිච්ච සාකච්ඡාව. අපි හැමෝම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එකඟ වෙච්ච රාමුවක් කර කියන කතාව හරි. එක්සත් ජාතික පක්ෂයේද සමගි ජන බලවේගයේද පොදු ජන පෙරමුණද මම හිතනවා පොදු ජන පෙරමුණ කියලා. පොදු ජන පෙරමුණ කාලෙන් කාලෙට කියනවා විධායක ජනාධිපති ක්‍රමය ඔබතුමාලා කරන එක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒක අපි ජනතා ඒක මෙතුමන්ලා කියන හින්දා නෙවෙයි. විධායක ජනාධිපති ක්‍රමය ගෙනාපු දවස් දැන් අපි ඒකට විරුද්ධයි. මෙතුමන්ලගේ පක්ෂය තමයි ඒක ගෙනාවේ. ඊටාම නරක ව්‍යවස්ථාවකින් ඒක ගෙනාවේ. අපි අදටත් ඒ ව්‍යවස්ථාව යටතේ තමයි කටයුතු කරන්නේ. ඒ ව්‍යවස්ථාව දැන් අපි ව්‍යවස්ථා සංශෝධන කරලා තියෙනවනේ. 72 දී ව්‍යවස්ථා සංශෝධනයක් කළා. නැවත ආණ්ඩුවක් මවුරුනාම 77 දී ව්‍යවස්ථා සංශෝධනයක් කළා. හැම අවුරුද්දෙන් අවුරුද්දම ව්‍යවස්ථා සංශෝධන කළා. ඊට පස්සේ ඒ ආණ්ඩුවට ඕන විදිහට අපි හැම ව්‍යවස්ථා සංශෝධන කිරීමේ සම්ප්‍රදායක් පිළිගන්නේ නැහැ. අනුර කුමාර ජනාධිපතිවරයා තමයි මේ රටේ අන්තිම විධායක ජනාධිපති. අනිවාර්යයෙන්. හොඳයි අපි ඊට විධායක ජනාධිපති කෙනෙක් ලංකාවේ ඉන්නේ නැහැ.